පොල් පැලයක් හරියට හිටවන ආකාරය. ඔන්න වල කපන්නේ කොච්චරද? යටට අඩි 1.5ක් විතර වගේ ඇතිනේ නේ. කුසිකර්මෙන් කියන්නේ අඩි 2.2 වලක් කපලා පොල් එලි දාන්න කියලා. ඒ විදියට දාලා පොල් පැල 25ක් හිටවුවා. ඒකෙන් පොල් පැල 2යි හරියේ. දැන් මේ පොල් පැල ගෙනාවේ මුන්නස්සරමින් ගෙනාවේ. ඔන්න දැන් මේක හිටවන විදිය බලන්න. මේක මොකුත් දාන්නේ නැහැ. මෙහෙම හිටවපු පොල් පැල තියෙනවා අර පල්ලෑ මම පෙන්නන්න. හරි ගිය පොල් පැල. ඒ කියන්නේ පොල් එලි දැම්මෙත් නෑ මොකුත් නෑ. නිකම්ම මේ විදිහට වල කැපුවා. හිටවුවා. ඊට පස්සේ පොර පොඩ්ඩක් දාන්න ඕනේ අංකල් මේ සුමා මාසයක් විතර වගේ ගියාට පස්සේ මුල් ඇල්ලුවාට පස්සේ මේක තියෙනවා මේ පොල් පැලවලට දාන පොරක්. මොකද මේ පොර කඩවල. ඒකෙන් චුට්ටක් වටේ දීලා දාන්නයි තියෙන්නේ. හැබැයි ඉතින් හිටවුවට පස්සේ හොඳට මේ රැක ගන්න ඕන මේ හරක්ගෙන. අර ඔන්න මෙච්චරයි කපන්නේ. සමහරු නිකම් බොරුවට දෙකේ වලවල් කපාගෙන පොල් එලි දාගෙන එන ඔට්ටු වෙනවා. ඕක කොහොම මින්දුවා පස් ටික දැම්මා. ඊට පස්සේ කරන්න දෙන වැඩ ගොඩක් තියෙනවා හැබැයි. මේ දාලා තියෙන්නේ ඉත්තෑවන්ට. අනිවාර්යෙන් බැරල් එකක් හරි තාඩුවකින් හරි මොකකින් හරි වට කරන්න ඕන. නැත්තම් වෙන්නේ ඉත්තෑවා ඇවිල්ලා යටින් ඇවිල්ලා අර පොල් ගෙඩිය හාරනවා. හාරලා අරගේ තියෙන පැලපීය කියලා තියෙන්නේ. අන්නේ පැලපීය ගලවලා කනවා. ඒ වගේ මෙහෙම කරන්නේ නැතුව පොල් පැල 50ක් හිටව 50ම මේ ඉත්තව ගාව. දැන් මේ වාන්න මේ හරප්පැටි කැරලා ඉන්නවා. මේ හරප්පැටිය තමයි මේවා කාලා තින්නේ. ඒතර මේකට කරන්න ඕන මෙහෙම මේ විදිහට දාලත් මොදි. මේකට වටේට හතරහැට කොටු දාන්න ඕන. අර වැට හිරියද ගිනි සීරියද කියලා තියෙන්නේ. එතකොට හරක් ඔලුව දාන්න බෑ. අන්න ඒකත් අනිවාර්යෙන්ම කරන්න ඕන. ඒ කියන්නේ මේකත් කාලා අර පැටියෙක් කරලා ඉන්න ඌ තමයි කාලා තින්නේ. ඉත්තෑවකින් බේරුණත් තව කී දෙනෙක්ගෙන් බේරෙන්න තියෙනවා. දැන් මේකට ගොම හියන්න කියලා කිව්වම මොකද පොල් කුරුමින් නම් දැම්මෙන්නේ නැහැ ඉතින්. පැලේ පොඩි හින්දා. මේකට තාම බරල්ලක් දාන්න ඕන. මේව දිගටම පෙළියක් තියෙනවා. එතකොට ඔකයි කතන්දරේ. ඉතින් මේ පොල් බල නිකන් බොරුකට මේ අඩි 2 වලවල් කපාගෙන පොල් එලි වලලගෙන ඒවා කරන්න ඕනේ නැහැ. මේ නිකන් මේ විදිහට හිටවලා බරල් එකන අනිවාර්යෙන් දාන්න ඕනේ. දැම්ම නැත්තම් ඉස්සාවා ගියම දෙනවා. මේකටත් බරල් නැත්තව දාලා නැහැ. ඔය බරල්ලක් න රුපියල් අංකල් රුපියල් කීයද බරල්ල 3000ද? 3000ක් වුණාද? 3000 නේ. බරල් එක දෙකට කපනවා නේ. ඔව්. මේක සිපෙට්කෝ බැටර් බරල්ල. හොඳ හරියට ගිහිල්ලා පෙන්නන්නම් මේ පොල් එලි දාන්න නැතුව හිටවපු පොල් පැල කොහොමද නැගලා අවිල්ලා තියෙන්නේ කියලා. ඒ දින තමයි මේක හිටවුවා. නිකම්ම හිටවන්න. වතුර ටිකක් දානවා. මේ හිටවන්නේ මේ තාවකාලික ගහක් අර පොඩි ගහක් ඈ. ඒක හිටවන්නේ. මෙතන නේ. අර හොඳ තව හොඳ ගහක් තිබ්බේ. ඒක අතන හිටවමු. ඒක අතන හිටවමු. මේක මම හිටවන්නේ. ඉවර නැතිවත් ආයෙ මේක හිටවන්න බලන්න. බලාගන්න නේ. නේ. ඔව් ඒකත් ඒක. නිකන් අර මුගල් හිටේ. පොල් බලන්නේ. පොල් පැල හිටවිල්ල මේ ලේසි වැඩක් නෙමෙයි. මේ සත්තුන්ගෙන් බේර ගන්න. මොකද දැන් මේක පොල් පැලේ හිටවුවට බැරල් එක දාන්න ඕන, කොටුවක් බඳින්න ඕන වටේට. කළු තෙල් නම් ගහන්න හොඳ නැහැ. ගොම දිය කරලා ගොම ගැහුවොත් හොඳයි.
කළු තෙල් ගහවට කමන්නේ පොල් පැල ටිකක් නැගලා ආවට පස්සේ නේ. එතකොට පොල් කුරුමිනින්ගෙන් බේර ගන්න. ඒ කළු තෙල් ගහන්න. මේ ගහන්න හොඳ. හැබැයි මම දැකලා තියෙනවා අර එහා පැත්තේ වත්තේ කළු තෙල් ගහලා තියෙනවා. අලු තෙල් මෙහෙම ගහන්න ඕන මාත්. ඔව්. අපි නෝනා කියලා ගහන්නේ. මමත් නෑ වුණා. එහෙම හොඳ නෑ මේ කොළොලු දැන ගොබිටන කුණිලා. කුණනවා. කවුත් තියෙනවා. හැබැයි ගොමදිය කරලා ගවුණා හරිනේ. මේ කොළොල ගොමදිය කර අත ගන්නවා. මෙහෙමයි වහිද්දි දෙකත් එහෙදිලා යනවා. ඒ වෙනවා. ඊට පස්සේ ආයෙ ඉතින් ආයෙ ගන්නවා. ඕකට ඉතින් අර ළමෙක් වගේ බලා ගන්න ඕනේ. අන්න ඒකයි ලේසි නෑ ඉතින් පොල් හිටවනවා කියන එක නේ. කුරුඳු වණම්මන වගේ නෙමෙයි. අද අංකල් ඇහි අර අමුක්කන මොනවද කුරුඳු හිටවන්නේ. මම නම් දන්නේ කුරුඳු කේස් එක හැබැයි. අර පැකට් එක මෙච්චර පැකට් එක තියෙන්නේ. උඩු තල් දෙයක් ගැහුවා. ඵලයේ තිබ්බා. තිබ්බනේ එච්චරයි. අර පැකට් එක වැහෙන්න ඉතරයි මේ පොහොර එහෙම දානවා නා. කුරුඳුත් ඉතින් මොනවාද මේ පොල් වගේ අර මුකාලින භෝගයන්නේ නේ. පරම්පරා 7ක් වුණා තියෙනවා. කුරුඳුනේ. ගහ ඉතින් මෙච්චර 200යි. කුරුළු දානවා කපා. දාර අර දන්න අයියා කෙනෙක්ගේ වත්තක් තියෙන අක්කර 15යි. එයා මේ මැදින් කුරුඳු දාලා තින්නේ. සෑහෙන ආදායමක් ගන්නවා හැබැයි. ඔව් ගන්නවා. මේවා මේ පොල් පැල නම් එච්චර මේක නම් එච්චරම සාර්ථක නෑ හැබැයි පොඩි. ඕවා හරියට. මේ අපි මේ මං කියන්නේ අරක අතනින් හිටවන්නෝ. ඔව්. හරියට මෙතන එකයි. දැන් මෙතනින් ට්‍රැක්ටරේ යනවානේ. 3යි. ඉතින් ට්‍රැක්ටර් යන මෙතන යන පාර හිටවලා හරියන්නේ පාර නැහැ. ගිය ට්‍රැක්ටර්. දැන් මං කියන්නම්ක මේක අන්න අර හරින් හිටව. ඒක උඩින් වැඩි. ඈ? අර ගහේ ඉඳලා දැන් මේක කපනවනේ. දැන් මේක තමයි කියන්නේ මෙතන යන්න. වැඩි. මෙතන එකයි. නෑ උතන නෙමෙයි. මෙන්න මෙතනින් හිටවන්න. මොකද යන පාර තියන්න බෑ. මෙතනින් හිටවන්නේ. ඔය ගහ තියෙන එක. ඔව්. නැත්තම් ක්‍රමේ නම් කොහොමද දන්නවද? ඔව්. ඔය නෙවේ තියන නෙවේට අඩි 5කට මෙහෙයි. ඊළඟට අර කොහොම හරි පොල් අල්ලියක් සෙට් වෙන විදිහට හිටවන්න ඕන. මෙහෙමයි. එහෙමනේ පොල් ඉන්න නැතුව මේ අපිට හිතෙන හිතර තැන්වල හිටවලා හරියන්නේ ආවන් නෑ. දාලා හරියන්නේ නෑ නෑ. දැන් මේ උසගස් කපන්න ඕන අනිවාර්යයෙන්. මේ පොල් නෑ මේ. මේකත් කපන්න. මේක අවුරුදු 10 15 කඩන්න පුළුවන්. ආ මේකත් කපන්න ඕන. ආහාර තියෙනවා තව ගොඩක් අස්. අර මේ අවුරුදු මේ ගාටමයි දන්නේ අවුරුදු 75ක් විතර වරණ. 75ක් විතර වරණ ගස් තියෙන්නේ. උනාටු කනාටු වෙලා මේ අපේ සීයලා හිටපු පොල් ගස් මේ දවස්වල. පොල් නැහැ වල. කපන්න තියෙනවා මේකේ තව ගස් 40ක් විතර තියෙනවා ඉතින්. ඒ සල්ලි වල පොල් හදනවා. ඔව් ඒක තමයි කරන්නේ. ඒක සල්ලි ඉබරනේ ඒ පොල් නම් තියෙන්නේ. ඒක අපි කැමතිටම හදනවා. අනිවාර්යයෙන්. ඒ විදිහට හදන්න ඕන. නැත්නම් තේරුම් ගන්න නැහැ. ආවට කියන්නේ. පොල් හිටවිල්ලේ මේ වලේ නෙමෙයි මෙතන තියෙන කේස් එක. පැලේ ආරක්ෂා කරගන්න එකයි. ආය වල වල මේ දෙකේ වල කපාන කුෂිකර්මෙන් ඈ කීයක් හිටවුවද කියන්නකෝ එහෙම පොල් හරි කුෂිකර්මෙන් කිව්ව විදිහට මම පොල් පැල 50ක් විතර හිටවුවා දෙකේ වලවල් කපලා මොනවාද මේ පොල් එලි දාලා පොල් එකක්වත් හරි කියන මේ ඒකට හේතුව මේ පෙන්නන්න මේ කුෂිකර්මෙන් කියපු විදිහට හිටවුවා තමයි මේ තියෙන්නේ මේ මෙන්න මේ වෙලා තියෙන ආනිසංශ මේ අනේ මොන්ද මේ කුෂිකර්මෙන් කියව දෙකේ වලවල් කපලා මේ අවුරුද්දකට ඉස්සෙල්ලා හිටවු පොල් පැල මේකට වෙලා තියෙන වැඩේ ඔන්න මේ තව එක මේ අන්න මේකටත් වෙලා තියෙන වැඩේ වල අනාතයි මේ පිට්ටනිය වගේ තියෙන මේ හරිය ඔක්කොම හිටව එකක්වත් නැහැ මේ රතනක් තියෙන එක ඔන්න දැන් පෙන්නන්නම් දෙකේ වලවල් කපන්න නැතුව නිකන් හිටවලා තියෙන පොල් පැල මේ පොල් පැල හිටවලා දැන් අවුරුදු 7ක් විතර වගේ නෝ නිකන් හිටවි හොඳට දැන් පීදිලා සුපිරියට පොලුත් වෙනවා පොල් පැල ගෙනාවෙත් කුෂිකර්මයේ උමත් කොහෙන්වත් නෙමෙයි මුන්නස්සරෙන් ගෙනාවේ ඔන්න දැක්කද ඉතින් ඔන්න ගස් අර බයින්න හැබැයි කඩි නාගෙව ඉන්නවා බුද්ධයක් දාගෙන යන්න ඕන නැත්තම් ඉවරයි මේක නිකම්මයි හිටුවේ දැන් පීදලා තියෙන්නේ මේකත් මේ නිකම්ම හිටව පොල් පැල
ඉතින් ඔන්න බඩු. මේකත් එහෙමයි. දෙකේ වලවල් කිසිම දෙයක් නැහැ. මේකත් එහෙමයි. ඔන්න. හොඳට සීතලෙත් තියෙනවා. පොළුත් අල්ලලා තියෙනවා. මේකත් එහෙමයි. කිසිම මේකට වයස ඇති දැන් අවුරුදු මමයි මේ අංකල් නේ තව කෙනෙක් හිටිය ඉස්සල්ලා. එයා තමයි හිටියේ අවුරුදු මේකට ඇති දැන් අවුරුදු 10ක්. මේකට. මෙතනක් තියෙනවා. අනිත් එක තමයි මේ පොල්පල හිටවද්දි පොල්පල දැන් මේ ගස් ඔක්කොම කපන්න ඕන මේ කැලෑවල් තියෙන්නේ. ඒ කැලෑවල් තිබ්බහම වදුල කියලා තියෙනවා වදුලට පොල් ගහ නගින්නේ නැහැ. එතකොට පොල් ගහට හොඳට අර හිරු එළිය වුණ හින්දා මේ අවට හොඳට සුද්ධ කරන්න ඕන මේ වදුල මේ අනිකර වදුල. ඔය ගස් ඔක්කොම කපන්න ඕන. මේ කැලෑවල් ඔක්කොම ඒ ගස් ඔක්කොම දැන් කපන්න දාලා තියෙන්නේ. මේ කැලෑවල් හරියන්නේ නැහැ. අරකුත් ඉතින් බඳින්න ඕන නැත්තම් කැලේනවා. කැලේ ඉන්න තමයි හරක් බඳින්නේ. ඒ වුණාට ඉතින් අරක්ගෙන් පොල් පළත් ආරක්ෂා කරන්න. ඒ වගේම කැමරාත් දාන්න ඕන මෙන්න මේ වගේ. කැමරා දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? ලස්සන්ට පොල් ටිකට වැඩේ දීලා තියෙයි. ඔහරි කිල්ලදී. කැමරා අනිවාර්යෙන් දාන්න ඕන. මේකේ තියෙන කැමරා 4ක් දැන් ඉස්සරහ එකක් තියෙනවා. මුර ගෙවල් තිබ්බත් වැඩක් නැහැ. මුර කරන අය ගේම ගන්නවා. ඊට වැඩි හොඳයි පිටින් වැඩ කරන්න ගෙනල්ලා ගෙදර යවන එක. මුර අය තියාගන්න නැතුව. මොකද අපි කොහේ හරි ගිය ගමන් අනිවාර්යයෙන්ම ගේම ගන්නවා. මේ වදුල මේ මාරකස් එහෙම එකක්වත් තියන්න ඕන නැහැ. ඔක්කොම කපන්න ඕන. මේ හුඹා ඔක්කොම ගලවන්න ඕන. ෆුල් ක්ලීන් අප් එකක් දෙන්න ඕන. ඉතින් පොල් හරියට ගන්න ඕන. නැත්තම් ඉතින් ඔහේ තියෙන එක කඩාගෙන ගිහිල්ලා ඉගුණ ගන්න එක නෙමෙයි ඉතින් පොල් වත්තක තියෙන වැඩේ. හරියට සලකන්න ඕන. සලකන්න නම් ඉතින් පොල් වලින් ගන්න ආදායමෙන් අඩුම ගානේ මාසෙකට 115ක්වත් ඒවට වියදම් කරන්න ඕන. ඒක එතන තියෙන අතන්දරේ. දැන් මේ මුරගේ ඉස්සල්ලා කෙනෙක් හිටියා පවුලක්. ලස්සන්ට ගේම ගැවුවා ඉතින් වැඩක් නැහැ ඉතින්. ඒව ගැන කතා කරලා කිසි තේරුමක් නැහැ. එන්න මේකේ. මේකේ මුවොත් ඉන්නවා හැංගිලා. මෝ මරන්න එනවා හැබැයි එකන් කළා මං කරන්නේ එලෝන එක. මේකට එක්කෙනෙක්වත් පයින් නැහැ. එක සතෙකුට අත තියන්න දෙන්නේ නැහැ. මොකද සත්තුන්නේ මරන් කන්න නෙමෙයි. ඒක හරියන්නේ නැහැ. ඒකින් තමයි මූ ආවිලා මේක හැංගෙන්නේ. මං එන්න දෙන්නේ නැහනේ. මේ පිනම ඇති ඉතින්. ඔතනින් එන හිටවන්න. මේක ඉන්න මෝරෝ 40ක් විතර ඉන්නවා. වටේ රැට කාලා ඉල්ල අන්න අර කැලේ තමයි හැංගෙන්නේ. අලිත් හැංගෙන්න පුළුවන් හරි. දැන් ලයිට් පාර යන හින්දා හරි ඔක්කොම කපලා තියෙන පොල්. නොරොච්චෝලේ ලයිට් පාර යන්නේ මේ හරින් තමයි. මෙතන අක්කර 5ක පොල් කැපුණා.
නොරොච්චෝලේ බලාගාරක. ඒවා ඉතින් කරන්න දැන් නැහැ. ඉතින් රජයට තියෙන දේවල් අලාභ ගෙවනවා. ඒ මැදියට සිමෙන්ති ෆැක්ටරියේ උත්තර සිමෙන්ති ෆැක්ටරියට ගිහලා තියෙන්නේ මේ අපේ වත්තේම තමයි මේ. ඒතකොට ලයින් දෙකක් තියෙනවා. නොරොච්චෝල එකයි සිමෙන්ති ෆැක්ටරි ලයින් එක ගහලා තියෙන්නේ 1900 ඉපදිලත් නෑ අපි 70 කනවල. ඒ දින සිමෙන්ති ෆැක්ටරි උත්තර ඒ දින නොරොච්චෝල එක. මාරු ඒ දවස්වල තක්කර පොල් කැපිලා තියෙනවා සෑහෙන ගානක් පොල් ගස්. මේ හරි තනි කර පිට්ටනිය මේ කුත් හිටවන්න බෑ දැන් කජුයි අඹයි හිටවන්න කියලා මේ ප්ලෑන් කරන් ඉන්නේ. මොකද උස යනවනේ. ඉතින් ඔකයි කතන්දරේ හරිනේ. ඒ පොඩි ඒවා ටික අංකල් මේ ඇත්තට සාර්ථක වෙයි දන්නේ නැහැ ඉතින්. අන්න දැක්කද ඊටවල තියෙන ඉතින්. මේක කොටු බඳින්නයි තියෙන්නේ බැරල් දාලා නේ. ඔන්න පොල් හිටවි මේ විදියක් ගැන කතා කරන්න මේ වීඩියෝ ගෙනාවේ. වැඩගත් වෙයි ඉතින්. ඈ? නැගිටලා આવොත් එනවා. දැන් මෙතන පතහක් වගේනේ තියෙන්නේ. සීතලේ අල්ලලා හිටිනවනේ. එතකොට පොල් වල සීතලේ ඕනනේ. ඒක නිසා තමයි බෝ විදින පොඩි පොල් පැලක් ඕකන. නගලා එනවා වුණාට. මන්නම් කියන්නේ අයිත් කරන්නේ නේද කියලා හිතනවා. තව දැන් මේකට කියනවා තව පොල් පැල අඩුපාඩු වල 50ක් විතර වගේ තියෙනවා. ඒකට තාත්තයි මමයි ඉන්න තැන පාට ගස් තුනක් හිටෙව්වා. තුනේ වලවල් කපලා. ඒක තාම බලක පොඩිලක් නෑ. දැන් මයි ගහේ 40යි 50යි මං හිටවපු ගස්. නිකම්ම හිටවලා. උදැල්ලෙන් මේ මෙච්චර ඇතිවල. උදැල්ලෙන් කපුවා ගෙඩිය වැහෙන්න ඉතින් තිබ්බා. බලන්න ගෙඩිය වැහෙන්න විතරයි තිබ්බේ. දැන් හෙට ගියත් වෙනනම් පොලි දෙකකට බහම 30ක් 40 ෂුවර්. ඒක ඔයාලා තාත්තා හිටුවේ අඩු දෙකේ වලවල් කපලා. ඔව් තුනේ වලවල් කපලා. හොම් පෙරක් හිටව ඉතරේ හරි. දැන් මං හිටපු ගස් මේ ආගේ තියෙන මේ මෙච්චර නෑ. හරි පොල් කඩනවනේ. දැන් පොල් ගස් 10 කඩන. ඒ කියන්නේ පොල් එලිත් දාලා. මොන්න නිකන් ආයේ නෑ මං කියනවා ඔයාලා තාත්තා කියලා පොල් එලි නම් දැන් මම මතක නෑ. මේ හොඳ ලොකු පුතේ ඔහොම හිටලා පොල් හරියනවා. දැන් කියනවා. හරිද අපි පොඩි පැරකට ඉස්සරලා ගියේ එතන. දැන් තමයි ගියසර තියෙන්නේ. එතන හිටෙවි. ඊට පස්සේ දැන් ගස් පහක් කැපුවා. ඒ ලොකු ගේ හැදුවට පස්සේ ගිහ ළඟ වැඩි තවත් තියෙන ගස් තුනක් කපන්න. ඒකනේ බලන්න. මේ වගේ ළඟ හිටෙව්වා නිකන් මංජු කරේ. එහෙම තමයි. දැන් මේ හිතලා මතලා හිටවනව නේද? හරියන්නේ නෑ. ජීවිතේට හරියන්නේ නැහැ දන්නවද? වලවල් කපාගෙන පොල් වලවල් වලට දැන් මේකට කාවරක් තියෙනවා. හවුද නැගලා આવුත් තව තියෙන්නේ වටේ ගුරු කරලා ආයෙ මෙච්චර ඕනේ නාරසින් අරලා පොර ටික දාන්නයි තියෙන්නේ. ආයෙ මේ බොරුවට ඒ සිරා ඇත්තටම දැන් පොල් බාන්න ගිය පාර අර පොල් පැල 50 කුසිකර්මෙන් කිව්ව විදිහට මම හිටෙව්වේ එක පොල් පැලක් හිටවන්න අරයටම දුන්න ඩොලර් රුපියල් 300ක්ද කොහෙද හරි ඒ කියන්නේ වල කපලා පොල් එලි දාලා පැලේ හිටවන්න දැන් එකක්වත් හරි කියලා බලන්න හරි හරි ඔය හිටපුවා තමයි අතන හරි මේ වටේටම හිටුවා එක දැන් මම අර ඉස්සෙල්ලා පාස් හිටුවේ නාන් තුනක් තියෙනවා මේ පොල් මේක අයි කියලා ඔය හිටුවේ දරුවක් ගියා දව ලොකු එහා පැත්තේ තියෙන වතු වලත් ඔය විදිහම තමයි මම ගිහිල්ලා කිව්වා නිකන් බොරු වැඩ කරන්න එපා කියලා. අහන්නේ නැහැ ඉතින් මොකද සල්ලි වේදන් කරගන්නත් එපා ඒගොල්ලන්ට නේ. ඈ? ඔව් මෙතනින් හරි කමන්න හිටවල. ඕකේ මේ මෑකරල් එන්න මෙතන දැන් මේ වට්ටක්කත් හිටවල තියෙනවා අංකල්. වට්ටක්කයි මෑකරලුයි. කජු බලත් තියෙනවා. ඔතන තියෙන ඉඩ තියෙන වෙලාවට මෙතන කොයිල ආල දෙකක් ගෙනලා දැම්මා. ඒකත් නම් පැලවලා අංකල් තමයි. කොයිල දලු කඩා ගන්න පුළුවන් ඊට පස්සේ. මෙතන පතහක් කියනවා. මේකෙත් කාලා මේ. දැන් ඒක තමයි මේ කොටු බඳින්න කිව්වේ දැන්. මේකට බැරල් එක දාන්නත් ඕන කොටුත් බඳින්න ඕන. හරක්ගේ වැඩදී.
හරක් නොබතත් බෑ මේ බොඩෙත් කාලා මේ මොන අපරාධයද මොනා කරන්නද අන්න අර පැටිය තමයි කන්නේ ඌ අල්ල ගන්න බැරුව ඉන්නේ ඒ ඉන්නේ පොර මේ ලින්දරත් දැන් වයස මේ ලින්දරත් වයස දැන් අංකල් අවුරුදු 100ක් විතර යනවා 100ක් විතර යනවා ලින්දර වයස අපේ 100ලා හදලා තියෙන්නේ ඒ දවස්වල මේ ටැංකියම හදලා තියෙන්නේ ලින්දත් එක්කම සෙට් කරලා මේවා දැන් හොයන්නත් නැහැ වතුර නම් හොඳයි හොඳටම බොණ්ඩේම නියම වතුර මේ ටැංකිය හදලා තියෙන්නේ ඒ දවස්වල මම හිතන්නේ වගාවකට වතුර ගහන්න ලින්දෙන් ඒ දවස්වල මෝටර තිබිලා නැහැ 1900 කියන්නේ 60 ගණන් වල මේකෙන් වතුර අරන් ලින්දෙන් වතුර අරන් ටැංකියට දාලා මේ හරි වගා කරලා තියෙනවා එතනින් ඉතින් ටැප් එක වගේ එතනින් අරගෙන වගාවල් වලට දාලා හරි එහෙනම් පොල් ගස් ටිකත් හිටවුවා මේ ඉතුරු ටික තව 50ක් විතර තියෙනවා ගේන්න ඒකත් ගෙනල්ලා වටේට හිටවලා දාමු එහෙනම් සුබ දවසක් මේ මොකවත් වෙන්නේ නැහැ මම හිතුවේ නියමට ඔය කජු බලනේ ඔයාලා මේ මෙව මොනවද බට් එකනේ ඒක වැල් කජුනේ ඔව් වැල් කජු අතරින් පතර හිටවට කමන්නේ ඈ අඹ වලට වැඩි කජු සාර්ථකයි නේ පොල් වලට අඹ කජුයි මේ මෙව මොනවද කුරුඳුයි කජුයි කුරුඳුයි සාර්ථකයි මේ මෙහෙම මහත් ගලවනවා නේ කැලේ නේ ඔක්කොම ගලවන්න ඒක කොහොම ගලවන්න ඔව් ඒකට තමයි ඉතින් හරක්ක දාලා තියෙන්නේ ඕවා නම් ඉතින් කන්නේ හරක් ඉතින් මේවා කන්නේ හරි එහෙනම් සුබ දවසක්